සුබ දවසක් හැමෝටම. ඔයාගේ ඩයලොග් TV account එක පහසුවෙන්ම පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේකට ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක විතරයි. ඉතින් ඔයාට ස්මාර්ට් ෆෝන් එකම මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම මොබයිල් ෆෝන් එකකින් මේ දේ කරන්න පුළුවන්. මේකට තියෙන ඕන එකම සුදුසුකම තමයි ෆෝන් එකේ ඩයලොග් SIM එකක් තියෙන්න ඕන. ඉතින් ඩයලොග් SIM එක තියෙනවා නම් මේ දේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ කෝඩ් එක ටයිප් කරලා සෙන්ඩ් කරගන්න ඕන. #509#. මේ විදිහට සෙන්ඩ් කරාට පස්සේ මෙතන එනවා welcome to dialog TV USSD portal කියලා. මෙතන එනවා මෙනු එක. මේ මෙනු එකේ ඉස්සෙල්ලම තියෙනවා self help කියලා. දෙවෙනියට manage pin කියන එක, තුන්වෙනියට prepaid initial activation. හතරවෙනියට තියෙනවා account recharge කියන එක. පළවෙනියට තියෙන එකෙන් තමයි අපේ account එක අපිට manage කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ දෙවෙනියට තියෙන්නේ manage pin කියන එක. මේ manage pin කියලා කියන්නේ ඔයාගේ ඩයලොග් TV account එකට පින් එකක් දාන්න පුළුවන්. ඒක කියන එක ටයිප් කරලා මෙතනින් සෙන්ඩ් කරාට පස්සේ මෙතනින් තවත් මෙනු එකක් එනවා please select your option කියලා. ඒක කියන්නේ ඒකේ පළවෙනියට තියෙනවා request pin. ඒ කියන්නේ ඔයාට දැනට පින් එකක් නැත්නම් ඔයාට පුළුවන් මෙතනින් පින් එකක් ඉල්ලීමක් කරන්න. මට පින් එකක් මේකට ලබා දෙන්න. ඊට දැනට පින් එකක් තියෙනවා පින් එක change කරගන්න පුළුවන් මේ දෙවෙනියට තියෙන change pin කියන එක. ඒ වගේම මෙතන තුන්වෙනියට තියෙනවා forgot pin කියන එක. කියන්නේ පින් එක ඔයාට අමතක වුණොත් මෙතනින් පුළුවන් පින් එක නැවත ඒක reset කරගන්න. ඒ වගේම ඔයාගේ පින් එක account එකෙන් අයින් කරගන්න ඕන නම් මේ හතරවෙනියට තියෙනවා remove pin කියන එක. ඒ වගේම ඔයාගේ account එකට මොකක් හරි block එකක් ආවොත්, කියන්නේ අවිහිරතාවයක් ආවොත් මේ account unlock කියන එක, මේ පස්සේ තියෙන account unlock කියන එක select කරලා ඒකෙන් පුළුවන් අවිහිරතාවය ඉවත් කරගන්න. ඊට පස්සේ යාළුවෝ මේ menu එකේ තියෙන තුන්වෙනියට prepaid initial activation කියලා. මේ prepaid initial activation කියන එක අවශ්‍ය වෙන්නේ දැනට dialog තියෙන අයට නෙවෙයි. අලුතෙන්ම dialog TV account එකක් කඩෙන් සල්ලි දීලා ගන්නවා නම් ඒ කෙනාට මේ prepaid initial activation කියන එක අවශ්‍ය වෙනවා. මේ මෙතෙන්දි කරන් තියෙන්නේ මේක තියෙන තුන්වෙනියට නිසා මේ තුන කියන එක ටයිප් කරලා මෙතනින් send කියන එක ලබා දෙනවා. ඊට පස්සේ මෙතන ඉල්ලනවා please enter your CIR number කියලා. මේ CIR number කියන එක අලුතෙන්ම ගන්න connection එකට එන number එකක්. ඉතින් ඔයා dialog TV connection එක ගෙදර ගෙනල්ලා ඒකේ satellite එක high කරලා TV එකට ඔක්කොම set කරලා TV එක on කරාට පස්සේ මේ CIR number කියන එක මෙතන type කරලා send කරාට පස්සේ ඔයාගේ account එක ක්‍රියාත්මක කරනවා. මේක තමයි dialog TV ගත්තට පස්සේ කරන්න පළවෙනිම දේ තමයි මේ දේ තමයි කරන්න ඕන. CIR number එක දාලා මේ message එක යවුවට පස්සේ තමයි ඒගොල්ලෝ මේ account එක activate කරලා ඔයාට TV බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යාළුවනේ මේ menu එකේ හතරවෙනියට තියෙනවා account recharge කියලා. ඒ කියන්නේ ඔයාගේ account එකට dialog card එකක් ඔයා කඩෙන් සල්ලි දීලා ගත්තා නම් card එක මෙතනින් pin number එක දාලා recharge කරගන්න පුළුවන්. මේ හතර pin එක select කරාට පස්සේ ඉතින් මේ හතර type කරලා send කරනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන please enter your account number එක කියලා. ඊට පස්සේ account number එක type කරගන්න ඕන. ඊට පස්සේ please enter your scratch card number නේ. card එකේ pin number එක මෙතන type කරලා send කරාට පස්සේ ෂණිකවම ඔයාගේ account එක recharge වෙනවා. ඉතින් ඔයාගේ dialog TV account එක disconnect වෙලා නම් තියෙන මේ සාලි නැදුව channel පේන්නේ නැති වෙලා නම් ගිහිල්ලා තියෙන්නේ. ඔයා මේ account recharge කියන එක කරන්න ඕන ඔයාගේ TV එක on කරගෙන. TV එකේ decoder එක off කරගෙන ඔයා මෙතෙන්දී recharge කරොත් සමහර විට channel පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් නැවත rescan කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කඩේට ගිහිල්ලා හරි reload එකක් හරි දානවා නම් නැත්නම් ගෙදර මේ විදිහට හරි recharge කරනවා නම් අනිවාර්යයෙන්ම decoder එක on කර ගන්න ඕන. TV එක on කර ගන්න ඕන. ඉතින් තමයි recharge කරන්න. එතකොට ඒ recharge වෙනකොටම scan වෙලා ඔක්කොම channel ටික package එකට දාලා ඔක්කොම channel ටික පේන්න ගන්නවා. නැත්නම් ඔයාට rescan කරන්න වෙනව නැවත. ඉතින් ඒ විදිහට මෙතන TV එක on කරගෙන card number එක දීලා send කරාට පස්සේ ෂණිකවම මෙතන recharge වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මෙතන අපි පළවෙනිට තියෙන එක ගැන තමයි දැන් කතා කරන්නේ. self help කියන එක. ඒක තමයි මේ අද වීඩියෝ එකේ වැදගත්ම කොටස තමයි මේ කතා කරන්නේ. මේ self help කියන එක ඇතුළට යනවා. අපි මෙතන එකකින් එක type කරලා send කරනවා. ඊට පස්සේ මෙතන ඉල්ලනවා dialog TV account number එක. මම මේ විදිහට මගේ account number එක මේ විදිහට type කරගන්නවා. ඊට පස්සේ මෙතන ආයිමත් message එකක් එනවා please send your pin number. කියන pin number එකක් මම දාලා තියෙන නිසා තමයි මේක එන්නේ. pin එකක් දාලා නැත්නම් account එකට කෙලින්ම යාගේ account එක ඇතුළට තමයි යන්නේ. ඉතින් මම මෙතන මගේ pin එක type කරගන්නවා. ඊට පස්සේ දැන් අපි එන්නේ යාළුවෝ මෙන්න මේ වගේ තැනකට. මෙතන තියෙන please select your option කියලා. මෙතන මේ තවත් menu එකක් තමයි මෙතන තියෙන්නේ. මේ menu එකේ පළවෙනියට තියෙනවා rescan. දෙවෙනියට my package information. තුන්වෙනියට balance
balance check, 4 loan request, 5 activation, 6 deactivation කියන එක ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ rescan කියලා කියන්නේ අර අපි කලින් කතා කරා වගේ මේ channel පේන්නේ නැති වෙලා ගිහින් තියෙනවා නම් සල්ලි දාලා channel පේන්නේ නැත්නම් මේ rescan කියන එක අවශ්‍ය වෙනවා නැවත channel ටික බලන්න. ඉතින් ඒකට අපි කරන්න ඕනේ මෙතන අපි rescan තියෙන පළවෙනියට නිසා මෙතන එක කියන එක type කරා. මෙතනින් send කියන එක ලබා දුන්නා. ඊට පස්සේ මෙතන ඒගොල්ලෝ ආයි message එකකින් අපිට කියන please keep your decoder switch on for activation. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම decoder එක on කරලා තියන්න ඕනේ. ඉතින් අපි decoder එක on කරේ නැත්නම් මෙලයි අපිට පුළුවන් decoder එක on කරගන්න. on කරාට පස්සේ ඕන මෙතන years to continue කියන එක දෙන්න. decoder එක off එකේ තියදී මේ දේ කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම decoder එක on කරගන්න. on කරලා මෙතන years to continue කියන එක දෙන්න ඕන නිසා අපි මෙතන එක කියන එක type කරලා send කරනවා. ඊට පස්සේ මෙතන ආයි message එකක් එනවා your DTV account has been reactivated successfully. ඒ කියන්නේ ඔයා හරියට account එකට සල්ලි දාලා decoder එක on කරලා තිබුණා මේ වෙලාවේ account එක reactivate වෙනවා. ඒ කියන්නේ package එකට අදාළ කොහොම channels මේ වෙනවා ඔයාට බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් තමයි මේ rescan කියන එකෙන් කරන්නේ අන්න ඒ දේ. ඒ වගේම යාළුවනේ මේ menu එකේ දෙවෙනියට තියෙන කාරණය තමයි my package information කියන්නේ. information කියන්නේ ඔයාගේ package එකට අදාළ සීලම තොරතුරු මෙතනින් බලා ගන්න පුළුවන් මේ දෙවෙනියට තියෙන එකෙන්. ඉතින් අපි මේ දේවල් දැනගන්න මෙතනින් දෙක කියන එක type කරා. මෙතනින් send කියන එක දෙන්න ලබා දෙනවා. ඊට පස්සේ මෙතනින් උනා please select your option කියලා තවත් menu එකේ කිහිපයක් තියෙනවා. එක තියෙනවා මෙතන මේ budget pack. ඉතින් මගේ තියෙන මේ budget pack කියන්නේ මේ ඉස්සෙල්ලම dialog TV ආපු package එකක්. ඉතින් මගේ package එක ඔයාගේ package එක තමයි මෙතන ඉස්සෙල්ලම තියෙන්නේ. ඔයා වෙන මොකක් හරි package එකක් නම් පාවිච්චි කරන super save හරි super value හරි මොකක් හරි package එකක් නම් පාවිච්චි කරන ඔයා භාවිතා කරන package එකට අදාළ විස්තර ටික තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මේ එක කියන එක type කරලා මෙතන send කරාට පස්සේ package එකට අදාළ channel මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එන menu එකෙන්. ඉතින් මේ C Cafe, Hiru TV, ABC Australia ඒ වගේ මේ channel එකට අදාළ package එකට අදාළ channel ටික තමයි ඊළඟට පෙන්නන්නේ. මේ එක කියන එක select කරාට පස්සේ එතන package යටතේ. ඒ menu එකේම නැවත දෙවෙනියට තියෙනවා add sachet කියලා. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ channel එකක් activate කරන් තියෙනවා. හදිස්සියෙන් match එක බලන්න නැත්නම් වෙන මොකක් හරි බලන්න. ඔයා channel එකක් activate කරගෙන තියෙනවා නම් ඒ channel එකට අදාළ තොරතුරු තමයි මේ add sachet කියන එක යටතේ පෙන්නන්නේ. ඉතින් මේ වෙලාවේ ඔයාගේ package එකට අලුතෙන් channel එකක් ඔයා add කරගෙන තියෙනවද? ඒක තාමත් channel එකේ තියෙනවද නැද්ද කියලා බල ගන්න පුළුවන්. මේ add sachet කියන එක select කරාට පස්සේ මේ දෙක කියන එක type කරා send කියන එක දෙනවා. එතකොට මෙතන මගේ පේන no sachet are available කියලා. ඒ කියන්නේ මම මේ වෙලාවේ මොකොත් අමතර package එකක් activate කරගෙන නැහැ. ඒ නිසා තමයි එහෙම පෙන්නන්නේ. ඔයා මොකක් හරි channel එකක් activate කරගෙන තියෙනවා නම් ඒ channel එකත් මෙතෙන්දී අනිවාර්යයෙන්ම පෙන්නනවා. නැවත මෙතනින් back වෙනවා. ඊට පස්සේ මෙතන තුන්වෙනියට තියෙනවා මේ please select your option කියන මේ menu එකේ තුන්වෙනියට තියෙනවා package change කියලා. ඒ කියන්නේ මේ තුන්වෙනියට තමයි එක තියෙන්නේ. මේ තුන type කරලා send කරනවා. ඉතින් එතනින් පෙන්නනවා please select the package to change. ඔයාගේ package එක වෙනත් package එකකට change කරගන්න අවශ්‍ය නම් change කරගන්න පුළුවන් package මොනවද කියලා තමයි මෙතන පෙන්නන්නේ. මෙතන පළවෙනිට පෙන්නනවා ආරම්භ plus කියන එක 530යි. super saver කියන්නේ රුපියල් 400යි. මෙතන tax එක නැතුව තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට package change කරගන්න පුළුවන්. මෙන්න මේ මෙතෙන්ට ආවට පස්සේ සමාන්ටව මේ දේවල් සරලවම කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි ආව නැවත ප්‍රධාන මෙනුවට තුන්වෙනිට තියෙන්නේ balance check කියලා. balance check කියන්නේ ඔය account එකේ balance එක check කරගන්න පුළුවන්. මේ වෙලාවේ සල්ලි කීයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ඒකට කරන්න ඕනේ මේ තුන කියන එක type කරලා send කරා. ඊට පස්සේ මෙතනින් එනවා message එක. your available credits as at දිනේ දාලා is රුපියල් මගේ නම් මේ වෙලාවේ රුපියල් 12යි තියෙන්නේ. on your dialog television account කියලා account number එක දාලා මෙතන මේ වෙලාවේ තියෙන මුදල් ප්‍රමාණය පෙන්නනවා. ඉතින් ඒක තමයි මෙතන balance check කියන එකෙන් පෙන්නන්නේ. ඉතින් ඕනම වෙලාවක මේක බලා ගන්න පුළුවන් මේ menu එකට ඇවිල්ලා. ඒ වගේම යාළුවනේ මේ ප්‍රධාන menu එකේ තියෙන හතරවෙනියට loan request කියලා. මේ loan request කියන්නේ account එකේ සල්ලි නැති වෙලාවට. එහෙම නැත්නම් account එකේ ඔයා දෛනික ගාස්තු, මාසික ගාස්තු වගේ අය කරන package එකක් නම් භාවිතා කරන ගොඩක් වෙලාවට දෛනික ගාස්තු අය කරන package වල මේ දවසකට කැපෙන්න අවශ්‍ය මුදල නැති වෙලාවට ඔයාට පුළුවන් මෙතනින් loan එකක් ගන්න. ඉතින් loan request කියන එක select කරාට පස්සේ මෙතන හතරවෙනියට තියෙන එක හතර type කරලා send කරනවා. ඊට පස්සේ මෙතන message එකක් එන your request will not be processed due to sufficient balance in your account number කියලා account number එක දාලා මෙයාගේ message එකක් එනවා. ඒ කියන්නේ මගේ account එකේ මේ වෙලාවේ අවශ්‍ය තරම් මුදලක් තියෙන නිසා loan එකක් දෙන්න බෑ කියලා තමයි කියන්නේ. අවශ්‍ය තරම් මුදලක් නොමැති වෙලාවට තමයි මේ loan එක ගන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට පහසුවෙන්ම account එකට loan එකක් ගන්න. ඊළඟට තියෙනවා පස්වෙනියට account activation කියලා. account නෙමෙයි activation කියලා එක තමයි තියෙන්නේ පස්වෙනියට. ඉතින් මම මේ පහ type කරලා send කරනවා. මේ activation කියලා කියන්නේ අපේ package එකට අලුතෙන් අපි channel එකක් activate කරගන්න ඕන නම් අපි මෙතෙන් තමයි එන්න ඕන. ඉතින් we send channel ID. channel ID එක තමයි දෙන්න ඕනේ. channel ID එක කියන්නේ channel එකේ අංකය. ඔයාලා දන්නවා dialog භාවිත කරන අය දන්නවා අංක එකට channel 1 තියෙනවා, දෙකට රූපවාහිනිය, තුනට නේත්‍ර TV, හතරට ITN අන්න ඒ වගේ channel එකට අදාළ අංකය තමයි මේ channel ID කියන්නේ. ඉතින් ඔයා අමතර channel එකක් ක්‍රියාත්මක කරගන්න ඕන නම් ඒ channel එකට අදාළ අංකය මෙතන type කරලා send කරාට පස්සේ ෂණිකවම ඒ channel එක ක්‍රියාත්මක වෙනවා. ඔයාගේ
TV එක on එකේ නම් තියෙන්නේ. decoder එක අනිවාර්යයෙන්ම on කරලා තියෙන්න ඕන. තිබුණොත් මෙතනින් කෙලින්ම channel එක activate කරගන්න පුළුවන්. channel එකට අදාළ මුදල ඒ වෙලෙම කැපෙනවා. හැබැයි අවශ්‍ය තරම් මුදල් account එකේ තියෙන්න ඕන. මේ channel එකට අවශ්‍ය තරම් account මුදලක් account එකේ නැත්නම් channel එක activate කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතනින් පුළුවන් මේ විදිහට ලේසියෙන්ම channel එක activate කරගන්න. ඒ වගේම මෙතන නැවතත් ඒ ප්‍රධාන menu එකේ 6 වෙනි එකට තියෙනවා deactivation කියලා. මේ deactivation එක කියන්නේ අපි ඇක්ටිව් කරපු channel එකක් ඩීඇක්ටිවේට් කරන්න පුළුවන් ක්‍රමයක තමයි එකෙන් කරන්නේ. ඉතින් මෙතන මම 6 ටයිප් කරලා send කරනවා. ඊට පස්සේ එන menu එකේ තියෙනවා please enter channel ID. ඒ කියන්නේ අපි ඇක්ටිවේට් කරගත්ත channel එකේ ID එක. channel එකේ අංකය අපි මෙතනින් ටයිප් කරලා send කරාට පස්සේ ඒ channel එක ඔයාගේ account එකෙන් ඉවත් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ channel එකක් ඇක්ටිවේට් කරගත්තට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඕන. නැත්නම් channel එක දිගින් දිගටම ඔයාගේ package එකත් එක්ක ඇක්ටිවේට් වෙවි යනවා. ඉතින් නිකරුණේ channel එක ඔයා බලන්න නැත්නම් channel එක තිබිලා වැඩක් නැහැනේ. ඉතින් channel එකක් අවශ්‍ය වෙලා ඩිඇක්ටිවේට් කරගත්තා වගේම මෙතෙන්ට ගිහිල්ලා channel එක මතක ඇතුව channel එක ඩිඇක්ටිවේට් කරන්නත් අමතක කරන්න එපා. මෙතන channel ID එක දාන්න. ඉතින් මේ වගේ අපි මේ වගේ තැන menu එකට ආවට පස්සේ මෙතන menu එකෙන් අපිට නැවත කලින් menu එකට යන්න ඕන නම් අපි මෙතන කියන්නේ මේ 93 කියන අංකය ගහලා type කරලා send කරන්න තියෙන. ඊට පස්සේ ඊට පෙර menu එකට එන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ දේවල් තමයි Dialog TV account එකේ අපිට කරන්න පුළුවන් ඉන්නේ මේ #679# code එක dial කරලා. ඉතින් Dialog TV සම්බන්ධ සෑම දෙයක්ම කරගන්න පුළුවන්. ඉතින් අවස්ථාව මේ දේ ලබා දීලා තියෙනවා Dialog ආයතනයේ මේ කෝඩ් එක මාර්ගයෙන්. ඉතින් මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ගෙදර තියෙන සාමාන්‍ය keypad phone එකකින් මේ දේ කරන්න පුළුවන්. ඒක අවශ්‍ය වෙන්නේ Dialog SIM එකක් විතරයි phone එකට. ඉතින් මම මේ මගේ ස්මාර්ට් ෆෝන් එකෙන් තමයි මම මේ දේ කරලා පෙන්නුවේ. ඒකට හේතුව මම ඔයාලට මේකට මේ ස්ක්‍රීන් රෙකෝඩින් එක කරන්න ඕන නිසා නිකන් keypad phone එකෙන් මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් නොතේරෙන තැනක් තියෙනම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම ඉදිරියට දැනගන්න පුළුවන් ඕගලන්ට මතක දුව channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් යාළුවනේ මේ වීඩියෝට like එකකුත් දාන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.